වෙනම අමුතු පැත්තකට ගලාගෙන යනවා. කෙවින් නිම්නාවි ආදරය දළුදාගෙන එද්දිම ජයනාත් හරස් වුණා. දැන් නිම්නාවි වගේම කෙවින්ටත් දෙන්නට දෙන්න නැතුව බෑ. දෙන්න එකිනෙකාට කිව්වේ නැති වුණාට ඒ දෙන්න හිතින් ආදරය කරනවා. ඉතින් කෙවින් නිම්නාවිට ඇත්ත කියන්න ගත්තු අවසන් උත්සාහයත් අසාර්ථක වුණා. දැන් මේ සෙල්ලම කෙවින්ගේ අතින් ගිලිහිලා ගිහිල්ලා ඉවරයි. කෙවින්ට දැන් ඇත්ත කියන්නම් වෙනවා. කෙවින් මුලින්ම මේ වුණ දේ ගැන ඇත්ත කියන්නේ තමන්ගේ අම්මට. ඒත් කෙල්සිත් කෙවින් ගැන අවධානයෙන් ඉන්නේ. කෙල්සි මේක දැනගන්නවා. ඉතින් ඉස්සරහට කෙවින්ට ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම ෆොන්සේකාගෙන් ඉස්සරහට කෙවින්ට ගැලවීමක් නැහැ. කෙවින්ට ෆොන්සේකාගේ බලකිරීම මත පන්සලට යන්නම් වෙනවා. ගිය සැරේ වගේ මේ සැරෙත් කෙවින්ට ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. කෙවින්ට ලොකු හාමුදුරුවන්ටත් ඇත්ත කියන්නම් වෙනවා. ඉතින් ඉස්සරහට කෙවින්ට එන ලොකුම අභියෝගය නිම්නාවිට මේක තේරුම් ගන්න එක. ඒ වගේම නිම්නාවිගේ අම්මවයි තාත්තවයි කැමති කරවගන්න එකත් කෙවින්ට ලේසි වෙන්නේ නැහැ. ඉතින් කතාවේ ඉදිරියේ ලස්සනම කොටස් කිහිපයක් ඔයාලට බලා ගන්න පුළුවන්. කෙවින් නිම්නාවි ආදර කතාව ළඟදිම ආරම්භ වෙනවා. මේ ගැන ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.